ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම. අපි අද බලමු පයිප් ක්ලීනර්ස් වලින් ලස්සනට ලේසියෙන්ම මල් පොකුරක් හදාගන්නේ කොහොමද කියලා. මම අරන් තියෙනවා ලා දම් පාටිනුයි ලා කොළ පාටිනුයි පයිප් ක්ලීනර්ස්. ඒ වගේම තමයි පොඩි මල් පෝච්චියකුත් අරන් තියෙනවා. ආයෙ අපිට ඕනේ වෙනවා මල් රේණු වගේ. මුලින්ම මම ලා දම් පාට පයිප් ක්ලීනර්ස් දෙකක් මෙන්න මේ විදිහට එකට එකතු කරගන්නවා. ඔයාලා මෙන්න මේ විදිහට හොඳට තද කරගන්න ඕනේ. නැත්තම් මේක ගැලවෙන්න බලනවා. දැන් මම අයින් කරන පෑන් බටයක් අරගෙන මෙන්න මේ විදිහට අපි අර පයිප් ක්ලීනර්ස් එක මෙන්න මේ පෑන් බටේ ඔතා ගන්නවා. ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට ඔතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට සම්පූර්ණ පයිප් ක්ලීනර්ස් දෙකම මෙන්න මේ විදිහට ඔතා ගන්න ඕනේ. දැන් මම ඔතාගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගලව ගන්න ඕනේ. මේ ඔයාලට පේනවනේ. මෙන්න මේ විදිහට ගලව ගත්ත පයිප් ක්ලීනර්ස් එකට අපි කොළ පාට පයිප් ක්ලීනර්ස් එකක් අරගෙන මෙන්න මේ විදිහට දාන්න ඕනේ. දම් පාට පයිප් ක්ලීනර්ස් එක හරි මැදට වගේ තමයි තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවනේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙපැත්තේ තියෙන පයිප් ක්ලීනර්ස් දෙකෙන් අදින්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට ගැට ගහ ගන්නවා. දැන් මම කොලේ හැඩය ගන්න මෙන්න මේ විදිහට ටිකක් තද කරලා දෙපැත්තට ඔතා ගන්න ඕනේ. ටිකක් තද කර ගන්න ඕනේ. නැත්තම් ගැලවෙන්න බලනවා. අපි ඒ අතරේ මල් පෙති ටික ලස්සනට හදා ගන්නත් ඕනේ. ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට කොලේ හැඩයට හදා ගන්න. කොළ දෙකක් වගේ තියෙන විදිහට මෙන්න මේ විදිහට ඔතා ගන්න. ඔයාලට පේනවනේ මං කොළ දෙකක් තමයි අරගෙන තියෙන්නේ. අපි දැන් කොළ දෙකත් හදාගෙන ඉවරයි. මලත් හදාගෙන ඉවරයි. දැන් මම රේණු දෙකක් අරගෙන ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට මැදින් දාගන්නවා. ඔයාලට ගම් එකක් අරගෙන අලව ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට දැම්මට ඒක හොඳට තදට හිටිනවා. ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට ලස්සනට මල් ටිකක් හදා ගන්න පුළුවන්. රෝස පාටින්, දම් පාටින්, ලාදම් පාටින් අපි හදපු මල් පෝච්චි ටික තමයි මේ. ඔයාලත් හදලා බලන්න. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ channel එක බැලුවට ඔයාලට බොහොම ස්තුතියි.